33 කෝටියක් දෙවිවරුන්ගේ රජු ලෙස සැලකෙන ඉන්ද්‍ර දෙවියන් තාවතිංස දිව්‍ය ලෝකයේ තම රාජධානිය කරගෙන සිටින බැව් විශ්වාස කෙරෙනවා. හින්දු දහමට අනුව කාලගුණයේ සහ දෙවිවරු වෙනුවෙන් නපුර සමග සටන් කරන දෙවියා ලෙස සැලකෙනවා. මුල් කාලීන ඍග්වේදයේ ඉන්ද්‍ර දෙවියන් ගැන ඉතා කීර්තිමත් ගීතිකා සඳහන් බැව් පැවසෙනවා. එක් අවස්ථාවක වෘත නම් මකර රාජයෙකු විසින් දැඩි නියගයක් ඇති කර ජලය සිර කර දැමූ අවධියක ඉන්ද්‍ර දෙවියන් විසින් තම වජ්‍රය භාවිතා කර වෘත යක්ෂයා මරා දමා ජලය නිදහස් කොට පෘථුවියට නැවත සමෘද්ධිය ලබා දී ඇති බව පැවසෙනවා. එම නිසා ඉන්ද්‍ර දෙවියන් අහසේ දෙවියන් ලෙස ගිගුරුම් සහිත වැසි අකුණු කුණාටු හා සම්බන්ධ දෙවියා ලෙස වැඳුම් පිදුම් ලබනවා. ඉන්ද්‍ර දෙවියන් ඓරාවත හෙවත් එරාවත් නම් වූ සුදු ඇතකු පිට නැගී අකුණු සැර සහිත වජ්‍රය අතතිව සිටිනු දැකිය හැක. බුදුදහමට අනුව ඉන්ද්‍ර දෙවියන් බුදුදහමේ සහ බැතිමතුන්ගේ ආරක්ෂකයෙකු ලෙස සැලකෙන අතර සක්‍ර දෙවියන් ලෙස ප්‍රචලිතයි. ඉන්ද්‍ර දෙවියන්ගේ බිරිඳ ඉන්ද්‍රාණී හෙවත් සචී ලෙස සඳහන් වෙනවා. තවද එම දේවිය පුලෝමි අයින්ද්‍රි ලෙසද නම් දරනවා. ඉන්ද්‍ර දෙවියන්ට ජයන්ත්, රිෂභ, මිදූෂ ලෙස නම් වශයෙන් පුතුන් ඇති බවත්, දේව්සේනා, ජයන්තී ලෙස දූවරුන්ද සිටින බවත් සැලකෙනවා. තාවතින්සේ මුල් කරගෙන දෙවිවරුන්ගේ රජු ලෙස දේවේන්ද්‍ර, දේවරාජ, සුරේන්ද්‍ර, වජ්‍රපාණි, මේඝවාහන ලෙස නොයෙකුත් නම් දරමින් ලෝකපාලක දෙවියෙකු ලෙස තම කර්තව්‍ය ඉටු කරමින් වැඩ සිටින බැව් පැවසෙනවා.